දැන් මේ කී අකමැතිතුමිය කියන දැන් සමාජ කතිකාවක් යනවා මේ දරුවන්ට මේ හිංසා කරන්න එපා දරුවන්ට මේවා කරන්න නමුත් මේ පැහැදිලිව කියනවා ඒක මේ දරුවන්ට හිංසා කරන්න එපා කියන එකේ තියෙන ඡේදයක් පමණයි නැතුව මේ ගෙනියන තරම් මේ සමාජ කතිකාවේ තියෙන තරම් එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒ ඉනාවනේ අගමැතිනියට දරුවන් ගැන තේරෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන අවාසනාව. අගමැතිනිය නොදන්නවා වුණාට ඔය දණ්ඩ නීති සංග්‍රහය ආපු සංශෝධන වල පනතේ අන්තිමට තියෙනවා උදාහරණ ටිකක් දක්වලා. ඒ කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරද්දී කොහොමද මානසික හිංසනය කියන්නේ මොකද්ද? ඒකට උදාහරණයක් තියෙනවා. ශාරීරික හිංසනය කියන්නේ මොකද්ද? ඒකට උදාහරණයක් තියෙනවා. අන්නේ උදාහරණවල තියෙනවා සිසුවෙක් ගුරුවරයෙක්. ඔහොම තමයි තියෙන්නේ. එතකොට මේක මේ සිසුවන් ගුරුවරුන් සම්බන්ධව කෙරිච්ච සංශෝධනයක් නෙවෙයි නම් ඕකට දාන්න තිබ්බනේ අගමැතිනියයි ඇයගේ යෙහෙලියයි කියලා. යෙහෙලිය ළමයෙක් නම් එහෙම දාන්න තිබ්බනේ උදාහරණයට. ඇයි සිසුවෙක් ගුරුවරයෙක් කියලා දාලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් දරුවෝ ඔය කියන දරුවෝ ඉන්නේ පාසලේ. ඔය දරුවෝ ඉන්නේ ගෙදර. දැනටමත් ඔය ලෝක ළමා දිනේ දවසේ අන්න ගුරුවරයෙකුට ගැහුවා මොණරාගල පැත්ත ඉස්කෝලේක මේ සාක්කුවේ චාර්ජර් එකක්ද ෆෝන් එකක්ද තියාගෙන ඒක ගත්තයි කියලා. ගුරුවරයා ඉස්පිරිතාලේ. ඉතින් මේ පනත ගැන ආරංචි වෙච්ච පමණින් එසේනම් පනත සම්මත වූ පසුව කවර කතාවද? මම කියනවා පනත සම්මත කරොත් ඕකට අත උස්සපු හැමෝම ඉස්කෝලවල ගුරුවරු බවට පත් කරලා වහාම අත්‍යවශ්‍ය රාජකාරියට යවන්න දරුවන්ගෙන් කන කෑමක් කාලා ආයි ලේ පෙරාගෙන එන්න පුළුවන් එතකොට. බය නැතුව පුළුවන් නම් ඒ අභියෝගේ බාර ගන්න. පනතට අත උස්සලා තන ඔය മന്ത്രി ධූරය වෙන අයට බාර දීලා පුළුවන් නම් යන්න ඉස්කෝලේක ගුරුවරු ඉතින් මේ ආවේ මොහොම මේ උගත් බුද්ධිමත් ආචාර්යවරුන් ආවේ අර අපි හිටපු කතානායකතුමා වෙනි. ඉතින් ඒගොල්ලන්ට ඒ නිසා ගුරුපත් වීමක් ලබා ගන්න කිසිම නුසුසුකමක් නැහනේ. ගිහිලා ගුරුපත් වීමක් ලබාගෙන දරුවන්ට උගන්වලා හොඳ පෝරියල් එකක් ලේ පෙරෙන කාලා ආන් එතකොට තේරෙයි පනතේ සංශෝධන සිදුවුනේ කවුරුන් ඉලක්ක කොටගෙනද කියලා එතකොට තේරෙයි. ඒ කියන්නේ පාසල් ගුරුවරයෙක් වෙනවා කියන්නේ යුද්ධයට යන රේසිල්මට දාගෙන ආමල්කාරයි. මේ පනත සම්මත වීමෙන් පසුව මේ රටේ ගුරු වෘත්තියට සිද්ධ වෙන්නේ ඒ ඉරණම තමයි. ගුරු වෘත්තියට ඊට පස්සේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හිතලා තමයි ආරක්ෂණවාදීව තමයි වෘත්තියේ නියැලෙන්න වෙන්නේ. ආරක්ෂණවාදීව වෘත්තියේ නියැලෙනවා මිසක් දරුවෝ නිවැරදි මාර්ගයට ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්න ගුරුවරුන් මේකෙන් පස්සේ පැකිලෙනවා. අපි මොකටද අනුන්ගේ දරුවෝ හදන්න ගිහිල්ලා නිකම් පරිප්පු කන්නේ කියලා ගුරුවරුන්ට හිතෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ගුරු වෘත්තියෙන් ඉක්මනට විශ්‍රාම යන්න විශ්‍රාම යාමට කිට්ටු වයසේ ඉන්න වැඩිහිටි ගුරුවරු කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ මගින් ගුරු සේවයේ දැනට තියෙන පුරප්පාඩු ප්‍රමාණයටත් වඩා වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වෙනවා. අපේ රටේ තරුණ උපාධිධාරීන් වැඩියෙන් කැමති ගුරු සේවයට එන්න. අන්නේ ලැබියාවත් නැත්තටම නැති වෙනවා. ඊට වඩා හොඳයි වෙන කම්කරු රැස්සාවක් කරන එක කියලා ඒ උපාධිධාරීන්ට හිතෙන්න පටන් ගන්නවා. හැම පැත්තකින්ම සමාජය බිඳවැට්ටවීමට, කඩාවැට්ටවීමට මේ ගොන් සංශෝධනයේ, ගොන් ආණ්ඩුවේ ගොන් සංශෝධනයේ හේතුපාදක වෙනවා. ඔබතුමාට බිල්ලෙක් මවනවා නිකන්. ඔබෙන් ටැග් එක ගන්න නිකන්. ඒ වගේ නිකන් try කරනවා වගේ නිකන් ඉනස් වර්ගාවක් පස්සේ බිල්ලෙක් මව. බිල්ලෝ මැව්වේ ඒගොල්ලෝනේ දැන් ඒගොල්ලෝනේ ගොබෙල්ස් ටැග් අරන් තින්නේ. ගොබෙල්ස් ටැග් ගත්තු කට්ටියට නොබෙල්ස් ටැග් තමයි නිතර මතක් වෙන්නේ. ඉතින් බිල්ලෝ මවපු කට්ටිය ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි බිල්ලෝ මවලා රත්තරන් අස්සුවේ කොහෙද උගණ්ඩාවේද කොහෙද සල්ලි තියෙනවා. මේ එක එක බිල්ලෝ මැව්වනේ. ගේන්න ඕනද කියලා ඇහුවනේ. එක එක විදියට මවලා ඒ බිල්ලෝ මත පදනම් වෙලා තමයි ඡන්ද ටික ගත්තේ. ඉතින් ඒගොල්ලොන්ට ගොබෙල්ස් සම්මානය අනිවාර්යෙන් දැන් ලැබිලා තියෙන්නේ දී යුතු තියෙන්නේ. ඉතින් එහෙම අයට නොබෙල් එකක් තව ඉස්සරහදී හම්බෙයි.